හායි යාළුවනේ ඔයාලට කොහොමද අද මම වීඩියෝ එකෙන් ගේන්නේ අපි වෙසක් බලන්න ගියේ කොහොමද කියලා. අපි ඉතින් වෙසක් බලන්න ගියේ අද බයික් එකේ මොකද වාහන වැඩිනේ මේ අද දවසේ පාරේදී. එහෙනම් අපි හිතුවා බයික් එකේ යන එක තමයි හොඳම දේ කියලා. ඉතින් අපිට ටිකක් දුරක් යනකොටම රොටි දම්සලක් හම්බුණා. ඇත්තට මේ රොටි එක හරිම රසයි. අපි අපේ ගමන ආයි මේ විදිහට පටන් ගත්තා වෙසක් බලන්න යන්න. ඉතින් අපි ඔහොම ඉස්සරහට යනකොට අපිට අයිස්ක්‍රීම් දන්සලකුත් හම්බුණා. අපි එතනින් ටිකක් නැවතුණා. අයිස්ක්‍රීම් කාලා ටිකක් ඉස්සරහට යනකොට අපිට සුප් දන්සලකුත් හම්බුණා. ඉතින් ඒ සුප් එක නම් ඇත්තටම රසයි. ඉතින් මෙහෙම ඉස්සරහට යනකොට තව තවත් අපිට දන්සල් හම්බුණා. ගොඩක්ම තිබ්බ අයිස්ක්‍රීම් දන්සල් තමයි. ඒ වගේම හැම තැනම ලයිට් වෙසක් කුඩු මේ පාර ගොඩාක් තිබ්බා. ඊට පස්සේ අපිට උම ඉස්සරහට යනකොට කෝපි දන්සලක් හම්බුණා. ඒ වගේම ඔසුපැන් දන්සලකුත් හම්බුණා. ඇත්තටම ගොඩාක් දන්සල් තිබ්බා. ඉතින් අපි උම තව ඉස්සරහට යනකොට අපිට වෙසක් කුඩු බලා ගන්න පුළුවන් වුණා. ඇත්තටම හරිම ලස්සනයි. ඒවා එක එක පාට දාලා ගොඩාක් මහන්සිලා තිබ්බ මිනිස්සු මේ පාරේ වෙසක් එකේදී මම දැක්ක විදියට. ගොඩාක් කුඩු ලස්සන ගොඩක් ඉස්සරහට යනකොට තව තිබ්බා. ඉතින් මට හිතුණා ඒගොල්ලෝ අරන් තිබ්බ මහන්සිය මේ විදිහට ඔයගොල්ලන්ට පෙන්නන්න. මොකද ඒගොල්ලෝ ඇත්තට මේක ලස්සනටම කරලා තිබ්බා. ඒ නිසා. ඊට පස්සේ අපිට බලන්න හම්බුනේ බොරැල්ලේ තොරණ. බොරැල්ලේ තොරණ ඉන්නේ කොහොමද තමයි ඉන්නේ ගන්නවා. පාරේවතාවට නෙවෙයි දෙවෙනි වතාවට. ඒ වගේම එතනම තිබුණ භක්ති ගීත ප්‍රසංගය. වෙසක් බලන්න යනකොට තව ඉස්සරහදී මට හම්බෙච්ච ලස්සනම තැන තමයි මේක. ලයිට් දාලා කරලා හරිම ලස්සනට තිබ්බා. ඉතින් අපි දෙන්න දැන් බෞද්ධ ආලෝක වෙසක් කලාප බලන්නයි යන්නේ. ඉතින් හැම තැනම ලයිට් වෙසක් කූඩු ඒ වගේමයි මිනිස්සුන්ගෙන් පිරීලාමයි තිබුණේ. කලින් අපිට හම්බුණා වගේම වෙසක් කූඩු ඒ වගේම දන්සල් ලස්සන වෙසක් කූඩු හැම දෙයක්ම මෙතන තිබ්බා. ලයිට් වලින් පිරුණු ලෝකයක් තනිකරම. ඒ වගේමයි තව ටිකක් ඉස්සරහට යනකොට අපිට තව ලස්සන වෙසක් කුඩුත් මෙතන දකින්න ලැබුණා. ගොඩාක් අය මේකට මහන්සි වෙලා තිබුණා. ඒ වගේමයි මේ දකින්නේ චිත්‍ර ප්‍රදර්ශනයක් එතන තිබ්බා. ඉතින් තවත් ඉස්සරහට යනකොට වෙසක් කුඩු වගේම තොරණත් අපිට මෙතනදී දකින්න ලැබුණා. මේ තියෙන්නේ තොරණ. ඉතින් මං හිතුවා එතනදී මං දැක්ක ලස්සන වෙසක් කූඩුවේ හැම දෙයක්ම කූඩු ඒ දේවල් මං ඔයගලන්ට බලන්න මේ වීඩියෝ එකේ මේ විදිහට ඇඩ් කරනවා කියලා. ඊට පස්සේ අපි මරීනා මෝල් එක ළඟට ගියාම මේ ලස්සන තොරණ දකින්න ලැබුණා. ඊට පස්සේ තව ඉස්සරහට යනකොට ලස්සන තව කූඩු තොරණ අපිට මේ විදිහට බලා ගන්න හම්බුණා. ඉතින් මං හිතුවා ඒ දේවලුත් ඔයගලන්ට මේ වීඩියෝ එකේ මේ විදිහට ඇඩ් කරන්න. ඉතින් අපි දෙන්න මේ පාර වෙසක් බලලා ඉවර වුණේ ඔන්නෝම. ඉතින් මං හිතුවා ඔයගලන්ටත් බලන්න මේ මගාවට අපි එන අතර මගේ දැක්ම වෙසක් කුඩු සැරසිලි ඒ දේවලුත් මේ විදිහට ඔයගලන්ට පේන මේ වීඩියෝ එකට දාන්න. එහෙනම් යාළුවනේ අපි තවත් වීඩියෝ එකකින් ආයි හම්බෙමු.